අද තමයි දවස. කොහොම පටන් අරන් කොහොම ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. මට අපේ බබාගේ ඩියු ඩේට් එක දීලා තිබුණේ අප්‍රේල් 2. බබා ඩියු ඩේට් එකට ලැබුණේ නැති වුණොත් වැඩිපුර සතියක් බලනවා කියලා ડોක්ටර් කියලා තිබුණා. කොහොම හරි ඉතින් මට බබා ලැබුණේ මාර්තු 27. මගේ හස්බන්ඩ් වාහනේ ආපු වේගය දැක්කනේ. මගේ වෝටර් බෑග් එක පාන්දර 4ට තමයි කැඩුනේ. මට හොස්පිටල් එකට යන්න පැය එකමාරක් වගේ යනවා. පාන්දර නිසා වාහන ට්‍රැෆික් එකත් අඩු නිසා පැය භාගයක් වගේ හොස්පිටල් එකට යන්න පුළුවන් වුණා. මං නිින්දෙන් ඉඳි තමයි වෝටර් බෑග් එක කැඩෙනවා දැනුනේ. ඉතින් ඉක්මනින් වොෂ් එකක් දාන් ලෑස්ති කරලා තිබුණු බබාගේ මගේ හස්බන්ඩ්ගේ බෑග්ස් එහෙමත් අරන් 5 වගේ වෙනකොට හොස්පිටල් එකට ආවා. මං තෝරගත්ත හොස්පිටල් එක 9 Mills. මගේ වියෝජි ඩොක්ටර් අජිත් රාජපක්ෂ. ආව ගමන් මාව ETO එකට දාලා එතන ඉඳපු ස්ටාෆ් එකේ අය PV කරලා ප්‍රෙෂර් චෙක් කරලා බඩට බෙල්ට් එක දාලා බලලා ECG එහෙමත් අරගෙන මේ හැමතේම ඉක්මනින් කරලා බබාගේ මගේ සිටුේෂන් එක නෝමල්ද කියලා බැලුවා. හැමදේම නෝමල් තිබුණු නිසා අපි සිලෙක්ට් කරගත්ත රූම් එකට අපිට යන්න පුළුවන් වුණා. මං තෝරාගත්තේ නෝමල් ඩෙලිවරි. මගේ සර්වික්ස් එක ඕපන් වෙලා තිබුණේ 1-2 සෙන්ටිමීටර් වගේ මං හොස්පිටල් එකට යනකොට. ඉතින් මාව අපි සිලෙක්ට් කරගත්ත රූම් එකට ගෙනිච්චා. මට ඇත්තට මෙහෙම ලොකු අමාරුවක් තිබුණේ නැහැ. ඒත් එතන ඉඳපු ස්ටාෆ් එකේ අය මට කිව්වා අනේ මෙයා නම් hina වෙලානේ ඉන්නේ කියලා. මොකද ඇත්තටම වෝටර් බෑග් එක ගන්න කියලාපු ගමන්ම අමාරු වෙන්නේ නැහැ. මාව රූම් එකට ගෙනිච්චමත් ආයි ડોක්ටර්ස්ලා, නර්ස්ලා, මිඩ්වයිෆ්ලා ඇවිල්ලා චෙක් කරලා ගියා. මම මීට කලින් හොස්පිටල් නැවතිලා ඉඳලා නැහැ. කැනියුලා එකක් වෙන අය ගහලා තියෙනවා දැක්කත් මට හුඟක් බය හිතෙනවා. ඒත් ඉතින් මට ඒ අත්දැකීමටත් මුහුණ දෙන්න වුණා හොස්පිටල් එකට ගිය ගමන්ම. මගේ වෝටර් බෑග් එක කැඩිලා ගිය නිසා මට ඇඳෙන් බහින්න එපා කිව්වා. සැරෙන් සැරේ මට පේන්න එන්න ගත්තේ හවස 2 විතර පස්සේ. අපේ පුංචි පපාව හම්බෙන් අපි හුඟක් සතුටින් බලන් හිටියා. ඒ වගේම ලොකු බයකුයි ලොකු තිකස්මකුත් තිබුණා. ඊළඟට මොනවා වේද කියලා මට හිතා ගන්න බෑ. මං හැම වෙලේම හස්බන්ඩ්ගෙනුයි හස්බන්ඩ්ගේ අම්මගෙනුයි යහහා හිටියේ මම මොකද කරන්නේ කියලා. කියන්න බෑ නේද? මට දැන් කොන්දේ අනේ මන් දන්නේ. ඒගොල්ලෝ අරගෙන ගන්න මොකක්ද කියන්නේ මේ මන් තාත්තලා මට තව ඉතින් මට මං ගැන විස්තර හොයන්න අපේ ගෙදරුනුයි හස්බන්ඩ්ගේ ගෙදරුනේ කෝල් එක දිගටම ආවා. ඒවටත් ඉතින් ආන්සර් කර හිටියේ. අපි උදේම හොස්පිටල් එකට ගියේ හින්දා මට උදේට දවල්ට රැට මට කන්න හම්බුණා. හැබැයි ඉතින් කන්න මූඩ් එක තිබුණ නැති නිසා මම ඉතින් මේ ෆ්‍රෙෂ් මිල්ක් ඉල්ලගෙන ඕඩර් කරලා බිව්වා. ඒක ලොකු සපෝට් එකක් වුණා මගේ දවස ගෙවන්න. මට පේන්ස් එන්න ගන්නකොට පොඩි සින්දුවක් එහෙම දාගෙන පොඩ්ඩක් රිලැක්ස් වෙන්න try එකක් දුන්නා.
හවස් වෙනකොට මට හුඟක් ළඟ පේන්ස් එන්න ගත්තා. එතකොට ඉවසන්න ඇත්තටම අමාරුයි. ඒ වුණාට මං කෑ ගහන්නේ නැතුව ඉවසගෙන හිටියා. මං අහලා තිබුණ වීඩියෝස් වල කියනවා මුලින් අපේ එනර්ජි එක වැය කරොත් නෝමල් ඩෙලිවරි එකට ශක්තිය මදි. මං එකපාරක් පේන් පියස් ගත්තා. ඒකෙන් පේන් එක එන එක සම්පූර්ණයෙන්ම නැවතුනේ නෑ. ජීවිතේ දුක, බය, සතුට මේ හැමදේම මික්ස් වෙන අවස්ථාවක් තමයි ඒක. මතක් කරන්න ඕනේ මගේ ළඟම මගේ හස්බන්ඩ් මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ පුරාම ළඟ හිටියා. ඒක මට ලොකු සපෝට් එකක් වුණා. මට හවස 6-7 වගේ වෙද්දි හොඳටම අමාරු වෙන්න ගත්තා. මගේ ડોක්ටර් ඊට පස්සේ ඇවිල්ලා PV කරලා බලද්දි 5 cm ඕපන් වෙලා තිබුණා. ડોක්ටර් කිව්වා මාව ලේබර් රූම් දාන්න ලෑස්ති කරන්න කියලා. මම මාර්ම විදියට බය වෙලා ඉඳී. ඒත් හිත හයිය කරන් ඉන්න හොඳටම try කරා. කියන්නම ඕන දේ තමයි බබාල ලැබෙන ගවර්න්මන්ට් හොස්පිටල් යන අම්මලව හුඟක් අගය කරන්න ඕන. ඒ ක්‍රියාවලිය පුරාවටම තනියම මූණ දෙන එකට. මට හීනකින්වත් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. උදේ 4ට වගේ වෝටර් බෑග් එක කැඩුණු මට ලේබර් රූම් යන්න පුළුවන් උනේ රෑ 8යි ගානට. අන්න ඒ විදියට තමයි අපි වෝටර් බෑග් එක කැඩිලා ගෙදර ඉඳන් හොස්පිටල් එකට ගිහිල්ලා හොස්පිටල් රූම් එකේ ඉඳලා ලේබර් රූම් එකට යනකම් මම මගේ බබාව හම්බ වෙනකම් ගත කළේ. මේ තමයි මගේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ ගෙවුන අන්තිම දවස. ඒ දවස හරි අමාරු වගේම අපේ පුංචි පැටිය අපි ළඟට ආපු සතුටුම සතුටු දවසක් වුණා. අපේ ඊළඟ වීඩියෝ එකේ බබාගේ ඩෙලිවරි එකේ විස්තර අරන් එන්න. ආයිත් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.